තෙරුවන් සරණයි ආයුබෝවන් සියලු දෙනාටම. ඉතිං අද දවසේ මම ඔබට කියලා දෙන්න අදහස් කළා FGI විෂන් කියන ඉන්ඩිකේට එක කොහොමද භාවිතා කරන්න කියන එක ගැන. FGI විෂන් කියන්නේ දැනටමත් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන FGI ටීම්මෙන් අලුතෙන් හදපු විනාඩි 15 චාට්ටකට විතරක් භාවිතා කරන්න පුළුවන් විශේෂ ස්කාල්ප් ඉන්ඩිකේට එකක්. ඉතින් ඉන්ඩිකේට එක පාවිච්චි කරන්න කොහොමද කියලා සම්පූර්ණයෙන්ම අද ඔබට කියලා දෙනවා. ඉතින් ඉන්ඩිකේට එක ඇඩ් කර ගැනීම පිණිස සාමාන්‍ය විදිහටම ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා ඉන්වයිට් ඔන්ලි කියන එක යටතේ තියෙන FGI විෂන් කියන ඉන්ඩිකේටර් එක උඩ ක්ලික් කරපුවාම ඉන්ඩිකේටර් එක chart එකට ඇඩ් වෙනවා ඒ විදිහට. ඊට පස්සේ අපි ඉන්ඩිකේටර් එකේ settings වලට ගියොත් එහෙම settings වල inputs යටතේ ඉස්සෙල්ලාම කැටගරි එකක් තියෙනවා 1 hour only signals කියලා. ඉතින් 1 hour only signals කියන්නේ පැයේ chart එකට විතරක් පාවිච්චි කරන්න පුළුවන් signal options වගේක්. ඇත්තටම මෙතන තියෙන්නේ කලින් තිබ්බ FGI AI ඉන්ඩිකේටර් එක. ඉතින් FGI AI ඉන්ඩිකේටර් එක පැයේ chart එකේදී පාවිච්චි කරන්නේ. එතකොට අද දවසේ ඔබට FGI AI ඉන්ඩිකේටර් එක භාවිතා කරන හැටි ගැන නෙමෙයි කියලා දෙන්න අදහස් කරන්නේ. ඉතින් ඒක නිසා මෙතන තියෙන signals off කරගත යුතුයි. ඊට පස්සේ 15M only signals කියලා එකක් තියෙනවා. ඒ යටතේ තියෙන්නේ FGI vision indicator එකට අදාළ options. ඉතින් මේ option හතරම ඔය විදිහටම on කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි chart එකට ආපුහාම ඇත්තරම FGI vision indicator එක ගොඩක් සංකීර්ණ indicator එකක් නෙමෙයි. ගොඩක් simple නමුත් ට්‍රේඩ් කරනකොට අනිවාර්යයෙන්ම follow කළ යුතු නීති සමුදායක් තියෙනවා. පළවෙනිම එක තමා FGI vision indicator එක පාවිච්චි කරන්න තියෙන්නේ විනාඩි 15 chart එකේ. අපි කලින්ම කිව්වා වගේ. ඊට පස්සේ Y සිගනල් එකක් කෙනකොට B අකුර ප්‍රින්ට් වෙනවා නිල් පාටට. සෙල් සිගනල් එකක් කෙනකොට S අකුර ප්‍රින්ට් වෙනවා තැඹිලි පාටට. අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද Y සිගනල් එකක් ආපුවාම ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න කියලා. එතනදී ඔබ විසින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමා Y සිගනල් එකක් ආවහම ඔබ පළවෙනියෙන්ම බැලිය යුතුයි ඒ කැන්ඩල් එක ක්ලෝස් වුණාට පස්සේ යට තියෙන මෙන්න මේ සෝන් එක නිල් පාටට තියනවාද කියලා. ඒක නිල් පාටට තිබ්බොත් විතරයි ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගත හැක්කේ. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඊට පස්සේ අත්‍යවශ්‍යම කාරණයක් තියෙනවා තව ඒ තමා මේ බයි සිගනල් එක ආපු කැන්ඩල් එක ක්ලෝස් වුණාම විනාඩි 15 ඔබ යා යුතු පැයේ chart එකට. පැයේ chart එකට ගිහිල්ලා ඔබ බැලිය යුතුයි පැයේ chart එකේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක කොළ පාටට තියනවාද කියලා. බයි සිගනල් එකක් නම් කොළ පාටට තියෙන්න ඕනේ. කොළ පාටට තිබිලා විතරක් මදි කොළ පාටට හැරිලා අඩුම තරමින් එක පැයේ කැන්ඩල් එකක්වත් සම්පූර්ණයෙන් ක්ලෝස් වෙලා තිබිය යුතුයි. ඒ කියන්නේ සමහර අවස්ථා තියෙනවා මේක යන්තම් කොළ පාටට පෙන්නනවා නමුත් කැන්ඩල් එක ක්ලෝස් වෙලා නැහැ තවම. ඉතින් එහෙම අවස්ථාවල කැන්ඩල් ක්ලෝස් එකට කලින් ප්‍රයිස් එක ඩම්ප් වුණොත් එහෙම මේ ට්‍රෙන්ඩ් ලයින් එක කොළ පාටට හැරෙන්නේ නැහැ රතු පාටට තියෙනවා. ඉතින් ඒක නිසා කැන්ඩල් එකක් ක්ලෝස් වීම අත්‍යවශ්‍යයි. කොළ පාටට හැරිලා තියෙන්න ඕනේ. කොළ පාටට හැරිලා කැන්ඩල් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ක්ලෝස් වෙලා තිබිය යුතුයි. කැන්ඩල් ගොඩක් ක්ලෝස් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක දැනටමත් කොහොමදත් බුලිෂ්. එතකොට ගැටලුවක් නැහැ. අඩුම තරමින් එක කැන්ඩල් එකක් හෝ ක්ලෝස් වෙලා තිබිය යුතුයි ට්‍රෙන්ඩ් එක කොළ පාටට හැරිලා. ඉතින් ඔය කාරණා දෙක අත්‍යවශ්‍යයි Y සිගනල් එකකට එන්ට්‍රි එකක් ගන්න. ඉතින් ඔය කාරණා දෙක සම්පූර්ණ නම් ඊට පස්සේ මේ සිගනල් එක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ කාරණා දෙක සම්පූර්ණ නැත්තම් මේ සිගනල් එක නැති වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ ඔබ කළ යුතු දේ තමා
ඒ විනාඩි 15 කැන්ඩල් එක ක්ලෝස් වුනහම ඒකේ හයි එක බ්‍රේක් වෙනවද කියලා බලන්න ඕනේ කැන්ඩල් එකකින්. ඊට පස්සේ හැදෙන එකෙන් හෝ එහෙමත් නැත්තම් පරක් වෙලා හරි හැදෙන කැන්ඩල් එකකින් කැන්ඩල් එකක ප්‍රයිස් එකෙන් අර බයි සිග්නල් එක හැදිච්ච කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වෙනවද. එහෙම නැත්තම් ඒකට උඩින් ප්‍රයිස් එක යනවද කියලා බැලිය යුතුයි. ඉතින් එහෙම ප්‍රයිස් එක ඒ හයි එක බ්‍රේක් කරගෙන යනවා නම් විතරයි ඔබ ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්නේ. එතනදී විනාඩි 5 විනාඩි 3 වගේ කැන්ඩල් වලින් ඒ හයි එක බ්‍රේක් වෙනවා නම් ගොඩක් කන්ෆිඩන්ස් එකක් ඇතුව ඒ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. එහෙම නැතත් එන්ටර් වීම ගැටලුවක් නැහැ. නමුත් එතන රිස්ක් එක වැඩි. එතකොට ඔබට කරන්න පුළුවන් බයි සිග්නල් එක ප්‍රින්ට් වෙච්ච කැන්ඩල් එකේ හයි එකට උඩින් ස්ටොප් මාකට් බයි ඕඩර් එකක් හෝ ස්ටොප් ලිමිට් බයි ඕඩර් එකක් දාලා ට්‍රේඩ් එකට එන්ටර් විය හැකියි. පළවෙනි පාර එන්ටර් වෙනකොට පොසිෂන් සයිස් එක කැපිටල් එකත් එක්ක හරියට දෙදාගෙන එක කොටසකින් පමණක් එන්ටර් වීමයි හොඳම දේ. සේරම එක පාර දාන්නේ නැතුව. ඊට පස්සේ එකම ලෙවල් එකේ බයි සිග්නල් ගොඩක් ආවොත් මෙතන වගේ. ඒ කියන්නේ ඩල වශයෙන් එකම ලෙවල් එකේ. මෙතන ටිකක් ඇවිල්ලා මෙතන බයි සිග්නල් 4ක් ඇවිල්ලා තියෙනවා එකම වගේ ලෙවල් එකේ. ඉතින් ඔය හතරෙදීම කොටස් 4කින් එන්ටර් දෙන්න එපා. හේතුව එකම ලෙවල් එකේ ලොකු පොසිෂන් එකක් හැදෙන හින්දා. ඉතින් ඒ වෙනුවට ඊට යටින් බයි සිග්නල් ආවොත් ආයසරයක්. ටාගට් එකට යන්න කලින් ඊට යටින් බයි සිග්නල් ආවොත් අර කලින් විදිහටම පේ චාර්ට් එකේ ට්‍රෙන්ඩ් එක බලලා මේ කැන්ඩල් එක ක්ලෝස් වුනහම ඒකේ හයි එකට උඩින් අලුතෙන් යම් කිසි ප්‍රමාණයක් බයි කරන්න පුළුවන් අර කලින් පොසිෂන් එක ඇවරේජ් කරගන්න. ඒකේ ප්‍රයිස් එක යටට ගන්න. ඊට පස්සේ මෙතන බයි සිග්නල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ලෙවල් එකේම වගේ තව එකක් මෙතන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ලෙවල් සමාන වගේ නිසා ඒ තැන් දෙකේම එන්ටර් වෙන්න එපා. මෙතනත් ඒ ලෙවල් එකේම ඇවිල්ලා තියෙනවා. ඒක නිසා එන්ටර් වෙන්න එපා. එන්ටර් වෙනවා නම් පුද්ගලිකව ලොකු රිස්ක් එකක් ගත යුතුයි. ඊට පස්සේ ඊට යටින් වගේ මෙතන එකක් ඇවිල්ලා තියෙනවා. ඒකෙදී අවශ්‍ය නම් කලින් කරුණු බලලා එන්ටර් වෙන්න පුළුවන් ඒකේ හයි එක බ්‍රේක් වෙනකොට. ඉතින් ස්කාල්ප් කරන කට්ටිය ගොඩාක් ස්කාල්ප් කරන කට්ටියන්ට අවශ්‍ය නම් මේ හැම එකේම එන්ටර් වෙවි ටික ටික ප්‍රොෆිට් අරගෙන පොසිෂන් වලින් එක්සිට් වෙන්න පුළුවන්. ඒක පුද්ගලිකව තීරණය කරගත යුතුයි. ඊට පස්සේ ටාගට් හැටියට ගන්න පුළුවන් මේකේ ලයින් 3ක් තියෙනවා අලු පාටට වගේ. එකක් මෙතන, එකක් මෙතන, එකක් මෙතන. එතකොට ඔය ලෙවල් 3ට ටාගට් තියාගන්න පුළුවන්. එතනින් එහාටත් මාකට් එක අප් වෙන්න ඉඩ කඩක් තියෙන හින්දා ටාගට් පුද්ගලිකව තීරණය කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මාකට් කන්ඩිෂන් එක බලලා ගොඩක් ළඟ ස්කාල්ප් කරනවා නම් මේ ටාගට් වලට කලින්මත් ප්‍රොෆිට් ගන්න පුළුවන්. විශේෂයෙන්ම කැන්ඩල් වල පාට කැඹිලි පාටට හැරෙනකොට ඕනනම් ප්‍රොෆිට් ටිකක් ගන්න පුළුවන්. ඒකට හේතුව කැන්ඩල් වල පාට කැඹිලි පාටට හැරෙනකොට මාකට් එක తాවකාලිකව හරි අනිත් පැත්තට යන්න ඉඩකඩක් තියෙන හින්දා. ඊට පස්සේ ස්ටොප් ලොස් එක දාගන්න පුළුවන් එන්න මේ රතු පාට ලයින් එකට යටින්. දැන් මෙතනදී නම් එන්ටර් උනේ ඒ එන්ටර් වෙච්ච කැන්ඩල් එකට යටින් තියෙන රතු පාට ලෙවල් එකට යටින් ස්ටොප් ලොස් එක දාගන්න පුළුවන්. එතනදිත් ගොඩක් හොඳයි විනාඩි 15 කැන්ඩල් එකක් ඒ ලෙවල් එකට යටින් ක්ලෝස් වෙලා ඒ ක්ලෝස් වෙච්ච කැන්ඩල් එකේ ලෝ එකට යටින් ස්ටොප් ලොස් එක දාගන්නවා නම් එතකොට ස්ටොප් ලොස් හිට් වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ස්ටොප් ලොස් එකත් ඇත්තටම මේ ලෙවල් එකේම දාගන්නවද නැද්ද කියන එක පුද්ගලිකවත් තීරණය කළ හැකි. රිස්ක් එකක් වැඩිපුර ගන්න කෙනෙකුට ටිකක් 102ක විතර පරතරයකින් ස්ටොප් ලොස් එක ඕනනම් දාගන්න පුළුවන්. එතකොට ස්ටොප් ලොස් හිට් වෙන ගතිය අඩු කරගන්න පුළුවන්. ඉතින්
ඉපීරියම් චාට්ටගේ මං ඉන්නේ ඔබට පේන ඇති මේ හැම එකක්ම ගොඩාක් සාර්ථකව වැඩ කරලා තියෙනවා. ඉතිං ඔය විදිහට තමා බයිසිග්නල් එකකට එන්ට වෙන්නේ. ඊට පස්සේ කොහොමද සෙල් සිගනල් එකට එන්ට වෙන්න කියලා මම කියලා දෙන්නම්. සෙල් සිගනල් එකක් එස්සකුරක් ප්‍රින්ට්ෙන්නේ තැමිලි පාටට එහෙම ප්‍රින්ටුන හම ඒ කැනල් එක කලෝස්සනකං ඉන්න ඕනේ. කලෝසනාට පස්ලි බලන්න ඕනේ මෙතන උඩ තියෙන සෝන් එක රතු පාටද කියලා. ඊට පස්සි බලන්න ඕනේ පැයි චාට්ටකට ගිහිල්ලා පැයි චාට්ටකෙක් ට්‍රෙන්ඩ් එක රතු පාටර්ද රතු පාටට හැරිලා අඩ්ඩුම තරමින් පැයි කැනල් එකක්වත් කලෝස්සෙලා තියෙනවද කියලා. දැම් මෙතනනම් පැයි කැනල් ගොඩාක් කලෝස්සෙලා ට්‍රෙන්ඩ් එක ස්ථාවර වෙච්ච ට්‍රෙන්ඩ් එකක් තියෙන බේරිස් පැත්ති. ඉතිං ඒ කාරණය අත්‍යවශ්‍යයි පැයි කැනල් එකක් අනිවාර්යම කලෝස්සෙලා තියෙන්න ඕනේ ට්‍රෙන්ඩ් එක රතු පාට වෙලා. ඊට පස්සේ අපි කරන්නේ ඒ කලෝස්සේච්ච කැනල්ලකි ලෝ එකට යටින් ස්ටොප් මාකට සෙල්ලෝඩ එකක් හෝ එහනතන් ස්ටොප් ලිමිට් සෙල්ලෝඩ එකක් දවනවා. එතනදිත් ඒ කැනල්ලික ලෝ එක ප්‍රේක් කරගන විනාඩි පහේ විනාඩි තුනේ වගේ කැනල්ල එකක් කලෝස්සෙනවනම් ගොඩක් කන්ෆිරන්ස එකක් ඇතුව ට්‍රේඩ් එකට එන්ට්‍ර එකක් ගන්න පුළුවන්. එතනදිත් අර කලින් වගේ මල්ට එකම ලෙවල් එකේ එස්සකුරු ගොඩක් ප්‍රින්ටුනොත් ඒ එකම ලෙවල්ල ජේබි එන්ටරෙන්න එපා හැම එකටම. එහෙම එන්ටවෙනවනං පුද්ගලිකව ශ්‍රීස්තිකක් අරගෙන එන්ටවෙන්න ඕනේ. එහෙම එන්ටවෙනවනන් ටිකටික ප්‍රොපිට් අරගෙන කලෝස් කර තමා එන්ටවිය යුත්තේ. ඊට උඩින් අපි එන්ටවෙච්ච තැනට උඩින් අලුතෙන් සකුරු ප්‍රින්ටෙනවනං ඒවාගෙදී අලුතෙන් සෙල කරලා අර පොසිෂන් එක ඇවරේජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ටාගට් හැටියට මේ දීලා තියෙන ලයින් 3 ගන්නත් පුළුවන්. මාකට් එකේ කන්ඩිෂන් එක බලලා ළඟ ටාගට් ගන්නත් පුළුවන්. ඉතින් ස්ටොප් ලොස් එක මේ තැඹිලි පාර ලයින් එකට උඩින් දාගත්ත හැකි. එතනදිත් තැඹිලි පාර ලයින් එකට උඩින් විනාඩි 15ක් ක්ලෝස් වෙලා ඒ ක්ලෝස් වෙච්ච කැනල් එකේ හයි එක බ්‍රේක් වෙනකොට බලලා ක්ලෝස් කරන්න පුළුවන් නම් ස්ටොප් ලොස් හන්ටර්න එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම ගොඩක් සාර්ථකව වැඩ කරලා තියෙනවා. ඔබට පේනවා ස්කාල්ප් කරන අයට ගොඩාක් ස්කාල්ප් කරන්න මේ ඉන්ඩිකේට් එක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මෙතනදී තව සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමා කොයින් ගොඩක එක පාර ට්‍රේඩ් කරන්න එපා. කොයින් එකක් දෙකක් විතර තෝරගන්න. තෝරගෙන ඒ කොයින්නල එන හැම එකක්ම එකන එකම ලෙවල් එකේ නොවන හැම සිගනල් එකක්ම ට්‍රේඩ් කරන්න බලන්න. එහෙම කියන්න හේතුව සමස්තයක් විදිහට ගත්තොත් මේ ඉන්ඩිකේට් එකේ එක දිගට ට්‍රේඩ් කරොත් එකම කොයින් එකක එන සේරම සිගනල් ගලොස්සන ප්‍රමාණයට වැඩිය වින් කරන ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි. ඒක නිසා ලෝං ටර්ම් අනිවාර්යෙන්ම වින් කරන්න පුළුවන්. හැබැයි කොයින් වලින් කොයින්නට මාරු වෙන්ඩ ගත්තොත්. එතකොට වැරදි සිගනල්ම ඔබේ වාසනාව හෝ අවාසනාවමට අහු වෙන්න පුළුවන්. දැන් උදාහරණ කෙරියට අපි ඔබ මේකේ වැරදි සිගනල් එකක් ගත්තා මොකක් හරි හේතුවකින්ද ඒට ස්ටොප් ලොස් එක හිට්ටුනා වෙන කොයින් එක කර ගියා. ඒචෙත් එකක් ගත්තා ඒකත් වැරදි. තව කොයින් එක කර ගියා. ඒචෙත් එකක් ගත්තා ඒකත් වැරදි. ඒ විදිහට ඔබට එක දිගට ලොස්සෙන්න පුළුවන් කොයින් එකෙන් කොයින් එකට මාරු වෙනකොට. හැබැයි එකම කොයින් එක ට්‍රේඩ් කරනවා නම් එහෙම වෙන්න විදිහක් නෑ. මොකද ඉන්ඩිකේට් එකේ නිවැරදි භාවයත් එක්ක එකක් දෙකක් වැරදුනත් 4ක් 5ක් වැරදුනත් ගොඩක් ඒවා වින් කරන්න අවස්ථාව තියෙනවා. එතකොට අර ලොස්සෙන එක වින් කරන එකකින් කවර් වෙනවා. ඊට පස්සේ සිගනල් මගහර ගන්නත් එපා. එකම ලෙවල් එකේ එන ඒවා මගහැරුණට ගැටලුවක් නැහැ. නමුත් එකම ලෙවල් එකේ නොවන ඒවා මගහැර ගන්න එපා. මොකද මග හැරෙනවා කියන්නේ ඒක ඔබේ වාසනාව හෝ අවාසනාව මත වෙන්න පුළුවන්. ඔබට සමහරලාවට හරි සිගනල්ම මගහැරිලා වැරදි සිගනල්ම අහු වෙන්න පුළුවන්.
ඉතිං ඒක නිසා හැම සිගනල් එකක්ම ට්‍රේඩ් කරන්න ඉටස කොයින් ගොඩකට ආරු වෙන්න එපා කොයින් එකක් දෙකක් තෝරගෙන ඒ වගේ එන හැම එකක්ම කැපිටල් එක මැනේජ් කරගෙන ට්‍රේඩ් කරන්න. ඒක දවල්ද රෑද පාන්දරද අදාළ වෙන්නේ නැහැ. එක දිකට ට්‍රේඩ් කරනවනං මේ ඉන්ඩිකේටකින් සෑහෙන ස්කාල් ප්‍රොපිට් ගණ්ඩ අනිවාරයම පුළුවන්. ඊට පස්සේ එකදුගෙට ට්‍රේඩ් 3-4ක් ලොස්සුනත් ඊට පස්සේ නඒක ගැන බයවෙලා ට්‍රේඩ් කරන එක නවත්තන්නත් එපා. මොකද මාකට්ටක ට්‍රෙන්ඩෙන හැම අවස්ථාවකම මේ ඉන්ඩිකේටකෙන් ඉතාම හොඳ සිගනල් ලබා දෙනවා. ටෙන්ඩක චේන්ජෙන්ඩ ආසන්න වෙනකොට ෆෝල් සිගනස් එන්න පුළුවන් ඒත් හරියට රිස්ක එක මැනේජ් කරගෙන ස්ටොප්ලොස් වගේ දේවල් එන්ට්‍රිකට අරගෙන කටයුතු කරනවනම් ඒත් ලොස් එක ගොඩාක් අවම කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තව දෙයක් තමා ඇතරම මේ බයිසෙල් සිගනල් වලට අමතරව කැන්ඩල් තැම්බිලි පාට සහන් ඉල් පාට වෙනවා ඔබට පේනවා ඇති. ඉති ඇත්තරම ඒ තැම්බිලි පාට සහන් ඉල්පාට වෙන කැනලුත් එන්ට්‍රිවලට භාවිතා කරන්න පුළුවන් වැඩිපුර රිස්ක එකක් ගන්න කෙනෙකොට. එතනදි කරන්න තියෙන්නේ සෙල් සිගනල් එකක් නං කැන්ඩල් තැම්බිලි පාට වෙනකං ඉන්න ඕනේ එකන සෙල් කරන්න නං. ඒ වගේම අපි අර කලින් කිව්ව වගේ මේ උඩ ට්‍රෙන්ඩ් එක රතු පාටට තියෙන්න ඕනේ පෙයි චාට්ටිකේ ට්‍රෙන්ඩ් එකත් රතුවට තියෙන්න ඕනේ. තැම්බිලි පාට කැනල් ප්‍රින්ටෙනවා කියන්නේ මාකට් එක ඩම්පෙන්න ඉඩකඩක් තියෙනවා කියන එකයි. ඊට පස්සේ තැම්බිලි පාට කැනල් ප්‍රින්ටලා ඉවර වෙලා මොකක් හරි කැඩල් එකක මෙන්න මේ රතු පාට කතිර ලකුණක් ප්‍රින්ටුනොත්. අන්න ඊට පස්සේ තමා ඔබ සෙල් ඕඩ එකකට සූදානම්මිය යුත්තේ. ඒ කතිර ලකුණ රතු පාටට ප්‍රින්ට්ච්ච කැඩල් එක ලෝ එකට යටින් ඔබට ඕඩස් දාන්න පුළුවන් සෙල් ඕඩස්. උදාහරණයක් හැටියට මෙතන. උදාහරණයක් හැටියට මෙතන. උදාහරණයක් හැටියට මෙන්න මෙතන. ඔබට පේන ඇති තැමිලි පාට කැඩල්ලට පස්සේ කතිර ලකුණක් එනවා. ඒ කැඩල් එකට යටින් සෙල් ඕඩස් ඔබට දැම්ම හැකි. සමහර අවස්ථාවල එස්සකුරෙන් සෙල් සිගනල් එකක් එන්න කලින්ම ඔය කතර ලකුණෙන් සෙල් සිගනල් එක එනවා. ඒකයි අර ශ්‍රීස්ක එකක් ගන්න කෙනකුට මේ කතිර ලකුණු සහ කැන්ඩල්ලල පාට පාවිච්චි කරලා ට්‍රේඩ්ඩලට එන්ටරෙන්න පුළුවන්කමත් තියෙන්නේ. ඊට පස්සෙන් නිල් පාට කැඩල් ප්‍රින්ටෙනකොට ප්‍රොපිට් ටිකක් හරි ගන්න එක හොඳයි. අනිත් පැත්තෙන් ඔබ බයි සිගනල් එකට ලෑස්ති වෙනකොට ඉස්සෙල්ලා කැඩල් නිල් පාට වෙනවා. කැඩල් නිල් පාට වෙලා කතිර ලකුණක් එනවා. ඒ කතිර ලකුණ හැබිච්ච කැඩල් එකේ හයියකට උඩින් ඔබට වැඩිපුර අවදානමක් ගන්නවනම් බයිෝඩ එකක් ගන්න පුළුවන්. මෙතන ඊට පස්සේ මේ වගේ තැන්වල ඔබට පේනවා කතිර ලකුණු ඇවිල්ල තියෙනවා මිල් පාට කැඩල් එකට පස්සේ. ඊට පස්සේ තැඹිලි පාට කැඩල්ලලදී ටිකක් හරි බයිෝඩවලින් ප්‍රොපිට් ගන්න පුළුවන්නම් හොඳයි. කොයලි පිහිර තමා ඔය කැඩල්ලල පාට වෙනස්සීම FCI විෂන් ඉන්දිකේට එකේ භාවිතා කළ හැක්කේ. ඉතිං ඔයත් ඒවල්ටික තමා ඔබට අද විෂන් ඉන්ඩිකේප එක ගැන කියල දෙන්නේ. ඉතින් මේ ඉන්ඩිකේට එක හරියට ඉගෙනගෙන කියපුරුවර්ස් ඒ විදිහටම අනුගමනය කරලා කොයින් එකක් දෙකක් තෝරගෙන එන හැම සිගනල් එකක්ම ට්‍රේඩ් කරනවා නම් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.